චිත්තානුපස්සනාවේ තියෙන ඒ සිත් කොහොමද මේ අභිධර්ම පිටකයේ තියෙන සිත් හා ගැලපෙන්නේ කියන එක සම්බන්ධව ඊට මේ අනාගාමී වෙනකොට කොහොමද සිත් වැඩ කරන විදිය පොඩ්ඩක් මේ ප්‍රීතිය ධානාංග වල තියෙන ප්‍රීතිය පිළිබඳ පොඩ්ඩක් ගැළපීමක් කරලා පොඩි තේරුම් ගැනීමක්. මෙතන චිත්තානුපස්සනාව කියන්නේ ඒතොර හැඟීමකින් තේරුම් ගන්න එකක්, Tamanට දැනෙන එකක්. එතන සරියුත් මේ මහරහතන් වහන්සේ කියනවනේ විඥානාති කියන්නේ මොකද්ද, විඥානය කියන්නේ මොකද්ද කියලා. විඥානික විඥානාති කියන අර්ථයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් මොනවද දැනගන්නේ කියලා අහනකොට කියනවා මේ සුඛම්පි දුක්ඛම්පි එහෙම තමයි කියන්නේ අදුක්ඛම අසුඛම්පි. ඒ වගේ එකක් තමයි ඒ අර්ථයක් වගේ තමයි ආවේ. ඒතර සැපක් කියලා මේ දැනගන්නවා, දුකක් කියලා දැනගන්නවා, උපේක්ෂාවක් කියලා දැනගන්න. ඒකට තමයි ඒතර විඥානය විඥානාති කියලා කිව්වා. පජානාති කියන්නේ මොකද්ද කියලා අහන ඊපස්සේ ප්‍රඥාවෙන් දැනගන්නවා කියන්නේ මොකද්ද? ඒතර කියනවා මේ දුක්ඛයක් කියලා දැනගන්නවා. දුක්ඛ සමුදය මේකයි කියලා දැනගන්නවා. දුක්ඛ නිරෝධය මේයි කියලා දැනගන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය මේකයි කියලා දැනගන්නවා. එතන ඒක තියෙනවා. එතනින් ඒක අදහස ගන්නවා යම් සංජානාති යමක් හඳුනා ගැනීමද තං විජානාති කියලා. එතන එහෙම තියෙනවා. එහෙම තමයි ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සූත්‍ර පිටකයේ දේශනාව තිබුණේ. දැන් ප්‍රීතිය ධානාංග වල තියෙන ප්‍රීතිය පිළිබඳ ගන්නකොට ප්‍රීතිය කියලා කියන මනසින් දැනගන්න එක තමයි අතර ප්‍රීතිය කියන්නේ. සුඛ කියන එක කායින් දැනගන්න එකක්. ප්‍රීතිය මනසින් දැනගන්න එකක්. ධාන අංගවල මේ මුලින්ම තියෙන ප්‍රීතිය ප්‍රකට කරගන්න එක තමයි තියෙන්නේ. ඊට පස්සේ සුඛය ප්‍රකට කරගන්න. ඒ දෙක මත ඇරලා උපේක්ෂාවකට එන්න තමයි තියෙන්නේ. එතන එන්නේ ඒක සම්බන්ධව දැන් අභිධර්ම පිටකයේ තියෙන ඒ සිත් 89න් එතන තියෙන මුලින්ම ලෝභ මූල සිත් තියෙනවා 8ක්. ඒ කියන්නේ මේ සරාගී සිත චිත්තානුපස්සනාවේ සරාගී සිත තමයි මේ ලෝභ මූල සිත් 8 කියලා තියෙන්නේ. ඒකට එතන තියෙනවා සෝමනස්ස සහගත, දිට්ඨ සංප්‍රයුක්ත, අසංකාරික කියලා පටන් ගන්නවා. එතන ඊට පස්සේ උපේක්ෂා සහගත, දිට්ඨ සංප්‍රයුක්ත, අසංකාරික වශයෙන් තවත් 4ක් බෙදෙනවා. ඒ දෙක තමයි මූලික වශයෙන් සෝමනස්ස සහගත සහ උපේක්ඛා සහගත. දිට්ඨ සංප්‍රයුක්ත කියනකොට මේ කර්මයේ කර්මඵල විශ්වාස කරමින් හෝ නොකරමින් ඒ දෙකම තියෙනවා. ඊට පස්සේ අසංකාරික සසංකාරික තමන්ගේම උත්සාහයකින් හෝ වෙන කෙනෙකුගේ බලපෑමක් නිසා අසංකාරික සසංකාරික කියන ඉන්නේ බෙදීම තියෙනවා. ඒකෙන් මට පෙන්වන්න ඕනේ අර මේ සෝමනස්ස සහගත කියන එක. එනම් මේ දැනෙන එකක්. චිත්තය කියන්නේ සිත චිත්තානුපස්සනාව කියන්නේ තමන්ට දැනෙන එක බලන් ඉන්න එකක් තමයි මේ චිත්තානුපස්සනාව කියන්නේ. ඒ ප්‍රීතිය ප්‍රකට කරගන්න එකක්. ඒක. ඊට පස්සේ දැන් දෝමනස්ස සහගත, පටිඝ සංප්‍රයුක්ත, අසංකාරික සසංකාරික වශයෙන් බෙදීමක් තියෙනවා. දෝමනස්ස සහගත සිත් දෙකක් තියෙනවා. ඒකට තමයි ඒකට ද්වේෂ සිත් කියලා ගන්න මට බලන්න වෙන්නේ. ඒතරනේ මට මේ දැනෙන වේදනාවක් දෝමනස්සයක් මට බලන්න වෙන්නේ එහෙනම් චිත්තානුපස්සනාවේදීත් මානසික වශයෙන් දැනෙන එකක්. ඔව්. ඊට පස්සේ තියෙනවා මෝහ සිත් දෙකක් තියෙනවා. ඒ මෝහ සිත් දෙක තමයි උපේක්ඛා සහගත ඊට කලින් මට දෝමනස් සහගත, පටිඝ සංප්‍රයුක්ත, අසංකාරික සසංකාරික වේදීම් වශයෙන් වැටෙන්නේ. ඒක දිට්ඨ සංප්‍රයුක්ත කෙනෙක් නෑ එතන. පටිඝ සංප්‍රයුක්ත. ඊට පස්සේ තියෙනවා මෝහ මූල සිත් දෙක, මෝහ සිත් දෙක, සමෝහ සිත් කියලා චිත්තානුපස්සනාවේදී බලන්න වෙන්නේ. මට මේ දැනෙන ඉන්නේ හැඟීම තමයි. මොනවද තියෙන්නේ එතන? උපේක්ඛා සහගත, විචිකිච්ඡා සංප්‍රයුක්ත, උපේක්ඛා සහගත, උද්දච්ච සංප්‍රයුක්ත. විචිකිච්ඡාව කියන්නේ මේ ඕරම් භාගය කියනවනේ. ඕරම් භාගයේ සංයෝජන. මේ අනාගාමී මට්ටමේ තියෙන කෙලෙස් වල මුල් පහ සංයෝජන පහයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ඉන්නේ ඒ තුන ඇතුලේ තියෙන එක තමයි විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතක්. මේ තමන්ට තියෙනවා එක දැනගන්නවා. ඊට පස්සේ උද්දච්ච සංප්‍රයුක්ත කියලා තියෙනවානේ. උපේක්ඛා සහගත මෝහ සිතක්. ඉතින් ඒක උද්දම් භාගයේ සංයෝජන කියලා කියනවා. උඩ තියෙන එක රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. එන්නේ පහේ තියෙන එක තමයි. ඒතකොට ඒක. අර යට තියෙනවා කාම රාග, පටිඝ කියන අර්ථයෙන්. කාම ඡන්දය තමයි කාම රාගය කියලා දැන් තියෙන්නේ. කාම ඡන්දයට තමයි කාම රාගය කියලා දැන් මේ තියෙන සංයෝජන වල. ඒතකොට මේ අනාගාමී කෙනාගේ
රූප රාග නෑ. රූප රාග කියලා පස්සේ එතෙන්ට සද්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග අන්නේ පහ විතරයි තියෙන්නේ හැබැයි. මට මන් දැනට හම්බෙලා තියෙන්නේ. රූප රාග, සද්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග ඉන්නේ පහක් ගැන තමයි කියලා තියෙන්නේ. ඒක මනසින් තමයි ඉතින් අරක ඒ පහෙන් අරමුණු වෙනම ආයි ගන්නකොට ඒක වෙනම දාගත්තා. දැන් මන කියලා වෙන එකක් නෑනේ. මන කියන්නේ ස්පර්ශය කියන එකට මේ අවිධාන පිටකේ හැදෙන්නේ මේ පස්ස කියන එකම තමයි ස්පර්ශය, පස්සය, සම්පස්ස. ඒකටම තමයි මන කියලා තියෙන්නේ. මන කියලා තියෙන ඒ එක වචනයක ඒක තියෙනවා මේ විභංග ප්‍රකරණේ ආයතන කොටසේ මේ ඇස ගැන කොහොමද කියන්නේ, කන ගැන, නාසය ගැන කියන ඉන්නේ ආයතන විභංගයේ තියෙනවා. අභිධර්ම පිටකේ දෙවෙනි කොටසේ සිංහලෙන් තියෙන දැන් හොඳට මේ පාලි එකක් කියවන්න හොඳටම පුළුවන්. ඊට පස්සේ මේ දැන් අන්තර්ජාලය හරහා කියවන්න පුළුවන් හොඳට. දැන් මට මේ කියන්න ඕනේ පටිසංවේදී කියලා වචනයක් තියෙනවා. ඒක තමයි අනිච්චානුපස්සී විහෙරති. ඒ කියන්නේ අනිත්‍ය දකිමින් වාසය කරනවා. අනිත්‍ය බලමින්. අනිච්ච වෙනයි අනිච්ච ලක්ෂණය බලමින් මේ වෙනස් වෙන ස්වභාවය ඇහැට පේනවනේ මේක නුවණින් තේරුම් ගන්න මේ කලාපයක් බිඳලා හට ගන්නවා නැවත බිඳිනවා හට ගන්නවා. ඒක එකයි තියෙන්නේ මෙතන. දෙකක් නෑ. අතීතේ රඳවා ගැනීමක් නෑනේ. අතීතේ නිරුද්ධ වුණා. ඒක නිරුද්ධ තමයි තව එකක් මොඩිෆයි වෙලා තව එකක් හටගත්තා කියලා ගත්තා. ඒක සිතත් එහෙමයි. සිතත් එකක් නිරුද්ධ තව එකක් හටගත්තා. තව එකක්. ඒක දෙකක් නෑ. සිත දෙකක් නෑ. එක සිතයි. ගන්න අරමුණ තමයි එතකොට මේ ගන්න අරමුණක් ගන්නවා තව අරමුණක්. හැම සිතකම අරමුණක් තියෙනවනේ. එතන මට කියන්න අනිච්චානුපස්සී විහෙරති. අනිච්ච සංඥාව කියනකොට මේ කෙලිම දකින්නකොටම ඉන්න ඕන සංඥාවක් ඒක. වහ ඉන්න ඕන සංඥාවක් තමයි. ඒතර අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා මේවා අටක් ගාලා ඉන්න ඕන. අනිච්ච පටිසංවේදී කියලා තියෙනවා හැඟීමක්. අනිච්ච කියන එක මේ හැඟීමක් විදියට තියෙන්නත් ඕන පටිසංවේදී දැනෙන එකක් ශරීරෙට අනිච්ච කියන්නේ. ඒ කියන්නේ මට අනිච්ච කියන එක හැඟීමක් වශයෙන් දැනෙන්න ඕන. වේදනාවක් වශයෙන් දැනෙන්න ඕන. ඒක අනිච්ච කියන්නේ මේ තියෙන දෙයක් විදියට දැන් මාව සත්වයේ පුද්ගලෙනම අනිච්ච කියන්නේ. මේකට ගහක් නෙමෙයි කියන්නේ අනිච්ච. අනිච්ච ස්වභාවයක් තමයි තියෙන. ගහ කියලා ගන්නේ අනිච්ච කියලා එකක් තියෙනවා. මා මේ රූපය කියලා ගන්නේ අනිච්ච කියලා එකක් තියෙනවා. අන්න ඒ වගේ පටිසංවේදීල අනාගාමී මට්ටමක් ගැන කතා කරනකොට මෙහෙම කියනවා. රූප පටිසංවේදී, රූප රාග න පටිසංවේදී. සද්ද පටිසංවේදී, සද්ද රාග න පටිසංවේදී. ගන්ධ පටිසංවේදී, ගන්ධ රාග න පටිසංවේදී. රස පටිසංවේදී, රස රාග න පටිසංවේදී. පොට්ටබ්බ පටිසංවේදී, පොට්ටබ්බ රාග න පටිසංවේදී. එතකොට ඒ කියන්නේ මේක මේ ඇහැට රූපේ වැටෙනවා. එතන ඒ කිසිම රාගයක් නැහැ. කිසිම බැඳීමක් නැහැ. මේ ඇහැයි රූපය අතර තියෙන බන්ධනය චන්දරාගය කියනවනේ. දැන් ඇහැ කළු හරකා සුදු හරකා උපමාවෙන් ඇහැ කළු හරකා නා සුදු හරකා ඉස්සරහා ඉන්නවා. දෙක බන්ධනේ තමයි චන්දරාගය. ඒ ලණුව තමයි චන්දරාගය. එතකොට ඇහැ රූපයට බැඳිලත් නැහැ. රූපය ඇහැට බැඳිලත් නැහැ. මේක විසංයුක්තම වාසය කරනවා. රහතන් වහන්සේගේ මේ බන්ධනේ නැහැ. ඇහැ කියන එක පටවි ධාතුව සතර මහා ධාතුව මේ රූපේ සතර මහා ධාතුවේ හටගත්ත එක ඇහැ සතර මහා ධාතුව හටගත් එක දෙක වෙනමම තියෙනවා. අවකාශ ධාතුවේ මේ වෙනම තියෙන වස්තුන් දෙකක් වශයෙන් ඒවා තියෙන ධාතු ස්වභාවයටපත් වෙනවා. චක්කු ධාතු, රූප ධාතු, අර පටිසංවේදී කියනකොට විඥාන ධාතුව බවටපත් වෙනවා එතන. ඉතින් නැවතයි පංචස්කන්ධයක් එන්නේ ඒකෙන් හය ඒක හටගන්නේ. ඒ දෙක එකතු වීම ඇහැ රූප එකතු වීම නිසා පස්සයක්වත් හටගන්නේ විඥානයක්වත් හටගන්නේ නැහැ. දෙක එකතු වීම නිසා. දැන් නැවත ඒක මනසින් අරගෙන ආයි චේතනා පහල කරන්නෙත් නැහැ. සංචේතනා පහල කරන්නෙත් නැහැ. නැවත ඒක මනසින් අරගෙන සංචේතනා පහල කරලා එතන රාගයක් උපදවා ගන්නෙත් නැහැ. මේ අභිධර්මය දේශනා කරන සහ අභිධර්ම ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට සහ මේ ස්වාමින් වහන්සේලාට සහ සියලුම ස්වාමින් වහන්සේලාට මේ මාගේ নমස්කාරය වේවා. මේ රහතන් වහන්සේලා ඇතුළු මේ සියලුම පසේ බුදු මහා රහතන් වහන්සේලාට මේ මගේ ජීවිතේ පූජා වේවා. මම මේ ධර්මය මේ ප්‍රගුණ කරන්නේ අහන්නේ ඉගෙන ගන්නේ මේ පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවි සැනසී ගිය උතුම් වූ නිර්වාණය පිණිසයි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස.